ශරීරය නිරෝගීව තිබුණත් මනස නිරෝගී නැතිනම් එයින් ප්‍රතිඵලයක් නැහැ. කෙනෙක් නිරෝගීව සිටිනවා කියලා කියන්නේ කය සහ මනස යන දෙකම නිරෝගීව තබා ගැනීම. කය නිරෝගීව තබා ගැනීමට විවිධ දේ අපි කරනවා. ඒත් මනස නිරෝගීව තබා ගැනීමට අපි බොහෝ විට උත්සාහ කරන්නේ නැහැ. කය මෙන්ම මනසද එකසේ නිරෝගීව තබාගත හැකි එළවලුවක් ගැන තමයි අද අපි කියන්න හදන්නේ. ඒ තමයි ගෝවමල්. ගෝවමල් ආහාරයට ගැනීමෙන් සැලසෙන වාසි මොනවද කියා ඊළඟට බලමු. එය පිළිකා සෑදීම වළකනවා. ගෝවමල් වල සල්ෆර් සංයෝග අන්තර්ගත වෙනවා. මේ නිසා මෙය ශරීරයේ පිළිකා ඇතිවීම වළක්වනවා. තවද සමහර පිළිකාකාරක සංයෝගවලට එරෙහිව ක්‍රියාත්මක වීමේ බලයක් ගෝවමල් නිසා ලැබෙනවා. එය විටමින් වර්ගවලින් පොහොසත් ආහාරයක්. ප්‍රධානවම විටමින් K සහ විටමින් C අන්තර්ගත එළවලුවක්. අහිතකර කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කරන අතර සීනි රුධිරගත ප්‍රමාණය පාලනය කරන්නටත් උදව් වෙනවා. මෙහි කෝලීන් අන්තර්ගත වෙනවා. ඒ කියන්නේ විටමින් B වර්ගයක්. කෝලින් මොලේ වර්ධනයට අත්‍යවශ්‍ය වන විටමින් වර්ගයක්. මතක ශක්තිය හා ඉගෙනීමේ හැකියාව වැඩි කිරීමට මෙය සමත් වෙනවා. ගෝවමල් කියන්නේ අධික කෙඳි සහිත ආහාරයක්. ඒ නිසා ආමාශය සුවපත් කර මලබද්ධය වළක්වනවා. අනෙක ගෝවමල් කියන්නේ ඛනිජ ලවණ බහුල ආහාරයක්. ඒ කියන්නේ මැග්නීසියම්, පොටෑසියම්, ෆොස්ෆරස්, මැංගනීස් ආදී වශයෙන් විශාල ප්‍රමාණයක් ඛනිජ ලවණ වර්ග ගෝවමල් සතුව පවතිනවා. ඇත්තටම ගෝවමල් කියන්නේ බොහෝ ගුණ ඇති එළවලුවක්. නමුත් වර්තමානයේ වගාකරුවන් මේවාට යොදන කෘමිනාශක මේවා තුළ ගබඩා වන නිසා සියලු ගුණයන් අභිභවමින් විෂ සහිත එළවලුවක් වෙන්නත් පුළුවන්. ඉතින් අපි අදට ඔබෙන් සමුගන්නවා. මේ වගේ වීඩියෝ නිතිපතා නරඹන්න 4 වටෙන් අපේ channel එක subscribe කරලා තියාගන්න.